Hello everyone, welcome back to my channel. මම උචිතා නිර්මාණ ජයවර්ධන. අද මම ඕගොල්ලන්ට ඩච් බ්‍රේඩ් එකක් කරගන්න විදිහ තමයි කියලා දෙන්නේ. මුලින්ම මේ වගේ ත්‍රිකෝණ වගේ කොටස් තමයි අපි ගන්න ඕනේ. ත්‍රිකෝණ මේ වගේ කොටසක් අරගෙන ඒක හොඳට නීට් කරලා අපි සාමාන්‍යයෙන් ගොතන ආකාරයට කොණ්ඩ ගොතනකොට අපි මේ කොණ්ඩ කොටස් තුනක් වෙන් කරගන්නවනේ. ඒ වගේ කොණ්ඩ කොටස් තුනක් වෙන් කරගෙන ඒක හොඳට නීට් කරගන්නවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් කොණ්ඩ ගොතන ආකාරය තමයි ඒක යටිපැත්තට කරන්නේ. හොඳට ඇඟිලි යන විදිහ බලා ගන්න. අපි දැන් සාමාන්‍යයෙන් ගොතනවා වගේ කොණ්ඩ කොටසක් අරගෙන මැද්දට ගන්නවා. ඊට පස්සේ නැවත අනිත් පැත්තෙන් තියෙන කොණ්ඩ කොටස ආයෙ මැද්දට ගන්නවා. ඊට පස්සේ නැවතත් කොනේම තියෙන කොණ්ඩ කොටස මැදට ගන්නවා. ඊට පස්සේ නැවතත් අනිත් කොනේ තියෙන කොණ්ඩ කොටස මැද්දට ගන්න. මේ මැද්දට ගන්නකොට හොඳට ටයිට් කරගන්න අමතක කරගන්න එපා. එතකොට තමයි කොණ්ඩ කොටස ලස්සනටම මේ බ්‍රේඩ් එකේ පේන්නේ. දැන් අපි අලුතෙන් කොණ්ඩ කොටස් එකතු කරන්න තමයි හදන්නේ. හොඳට බලන්න අලුතෙන් ගන්න කොණ්ඩ කොටස මැද කොණ්ඩ කොටසට තමයි එකතු කරන්නේ. මැද කොණ්ඩ කොටසට එකතු කරනවා. ආයෙ හොඳට ටයිට් කරනවා. ඒක අලුතෙන් කොණ්ඩ කොටසක් ගන්නවා. දෙපැත්තෙම කොණ්ඩ කොටස අරගෙන අපි අරගෙන තියෙන කොණ්ඩ කොටස් තුනෙන් මැද කොටසට තමයි එකතු කරන්නේ. හොඳටම බලා ගන්න කරන විදිය මම නැවතත් කියනවා අලුතෙන් කොණ්ඩ කොටසක් ගන්නකොට අපේ කොණ්ඩ කොටස් තුනෙන් මැද විතුරු වෙලා තියෙන කොණ්ඩ කොටසට තමයි ඒ අලුතෙන් ගන්න කොණ්ඩ කොටස එකතු කරන්නේ. ඒකට හරි ලේසියෙන් මේ හෙයාර් ස්ටයිල් එක කරන්න පුළුවන්. දැන් ගොඩ දෙනෙක් මේ හෙයාර් ස්ටයිල් එක ඉල්ලනවා සැලොන් වලට ආවම ඉල්ලනවා. ආයි නැවත බලන්න. මේකට ඩච් බ්‍රේඩ්, ෆ්‍රෙන්ච් බ්‍රේඩ් ඔය ඕන නමක් කියන්න පුළුවන්. පුහුණුව තමයි වැදගත්. ඇඟිලි හැසිරවීම පුහුණුව තමයි වැදගත්. පුහුණු වෙනකොට පුහුණුවට ඕනම දෙයක් කරන්න පුළුවන්. බලන්න නැවතත් කොණ්ඩ කොටසක් ගන්නවා. ඒක අරගෙන නැවතත් මැද කොටසට එකතු කරනවා. මැද තියෙන කොණ්ඩ කොටසට එකතු කරනවා. හොඳට ටයිට් කරනවා. නැවතත් ගොතනවා. නැවතත් අලුතෙන් කොණ්ඩ කොටසක් ගන්නවා. කොණ්ඩ කොටස ගන්නකොට හොඳට ටයිට් කරගත්තාම ලස්සන වැඩි. බුරුල් කරගන්න එපා. නැවතත් අලුතෙන් කොණ්ඩ කොටසක් ගන්නවා. ඒක අරගෙන අලුත් මැද කොටසට එකතු කරනවා. පැහැදිලි ඇති කියලා මම හිතනවා. හොඳට බලන්න. අලුතෙන් කොණ්ඩ කොටසක් ගන්නවා. ඒක මැද කොටසට එකතු කරනවා. පොර දිනට අපහසු වෙන හින්දා තමයි මම ඒක ගොඩාක් එක්ස්ප්ලেইন කරන්න හිතුවේ. නැවතත් අලුත් කොණ්ඩ කොටසක් අරගන්නවා. මැද කොණ්ඩ කොටසට ගන්න. එකතු කරනවා. නැවතත් අපේ සුපුරුදු ගෙතුම යටිපැත්තට ගොතනවා. අලුතෙන් කොණ්ඩ කොටසක් අරගෙන ඒක මැද කොටසට එකතු කරගන්න. මේක අපි සාමාන්‍යයෙන් කොණ්ඩේට කරද්දී අපිට වැක්ස් එකක් වගේ යූස් කරන්න පුළුවන්. ඒතකොට හොඳට කොණ්ඩේ තදට හිටිනවා. ඒක ලස්සනට කරගන්න පුළුවන්. චූටි බබාලට ගොඩාක් මේ හෙයාර් ස්ටයිල් එක කරලා ඉල්ලනවා. හරි ලේසියෙන් කරන්න පුළුවන්. ලොකු අයටත් ලස්සනයි. ඊට පස්සේ පිටිපස්ස කරන විදිය බලන්න. අලුතෙන් කොණ්ඩ කොටසක් අරගෙන ඊට පස්සේ ඒක මැද කොටසට එකතු කරලා අපි යටිපැත්තට නැවත ගොතනවා. ගොතන එක අපි සාමාන්‍යයෙන් උඩ පැත්තට නෙමෙයි ඇතුල් පැත්තට තමයි ගොතන්නේ. ඒක තමයි ඩච් බ්‍රේඩ් එකේ විශේෂත්වය. අලුතෙන් කොණ්ඩ කොටසක් අරගෙන මැද තියෙන කොණ්ඩ කොටසට එකතු කරලා ආයෙ අපි සුපුරුදු ගෙතීම ගොතනවා. ආදරණීය ඉල්ලීමක් තියෙනවා. අදම මගේ channel එකට මුලින් ආපු කෙනෙක් නම් මේ වගේ hair style ගොඩාක් කරලා තියෙනවා channel එකේ. subscribe කරලා videos ඔක්කොම බලන්න. මේ ශේෂ්ත්‍රයට එන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් හරි මේ ශේෂ්ත්‍රයට අලුතින් ඇවිල්ලා ඉන්න කෙනෙක් හරි මේ channel එක හරහා ගොඩාක් ලොකු දැනුමක් එකතු කරගන්න පුළුවන්. ලංකාවේ තියෙන එකම channel එක hair style ගොඩාක් කියලා දීලා තියෙන channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට වීඩියෝ එක බලන්න පුළුවන්. අලුතින් ශේෂ්ත්‍රයට රූපලාවන්‍ය ශේෂ්ත්‍රයට කේශලාවන්‍ය ශේෂ්ත්‍රයට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට නම් මේ channel එක ගොඩාක් වටිනවා. ඊට පස්සේ අපි මේ විදිහටම ඇතුල් පැත්තට අගිස්සටම ගොතා ගන්නවා. ගොතාගෙන ඉවර වෙලා රබර් බෑන්ඩ් එකක් දාගන්න පුළුවන්.
ඊට පස්සේ අපි මෙහෙම රබර් බෑන්ඩ් එක දාලා ඉවර වෙලා අනිත් පැත්තත් ඒ ආකාරයටම ගොතනවා. කොටස් තුනකට කොණ්ඩේ බෙදාගෙන අපි සාමාන්‍යයෙන් සුපුරුදු ගොතන ආකාරයට ගොතනවා. හැබැයි සුපුරුදු ගෙතනවා කිව්වට ඇතුල් පැත්තට තමයි කොණ්ඩේ ගොතන්න ඕනේ. අලුතෙන් කොටසක් එකතු කරනවා, මැද කොටසට එකතු කරනවා. හරිම පහසුවෙන් කරන්න පුළුවන්. මම හිතනවා දැන් ගොඩක් පැහැදිලි ඇති මම කියන එක. මුල් හරිය තමයි චුට්ටක් අමාරු. ඊට පස්සේ යටට ගොතාගෙන යනකොට හරි ලේසි. හොඳට පීර ගන්න ඕනේ. හෙයාර් ස්ප්‍රේ ටිකක් හරි දාලා නීට් කරගත්තොත් හෙයාර් ස්ප්‍රේ වලත් ෂයිනින් හෙයාර් ස්ප්‍රේ තියෙනවා. ෂයිනින් හෙයාර් ස්ප්‍රේ ටිකක් දාලා ෆ්‍රිසි වෙච්ච කොණ්ඩ ගස් ටික නීට් කරගත්තොත් හරිම ලේසියෙන් මේ වගේ කොණ්ඩයක් මේ අපේ නැචරල් හෙයාර් එකට උනත් දාගන්න පුළුවන්. නැත්නම් වැක්ස් හරි යූස් කරන්න පුළුවන්. වැක්ස් යූස් කරත් ගොඩාක් ගාන්න එපා. එතකොට අර තට්ටෙට වගේ ඇලෙනවා. වැක්ස් යූස් කරන්නේ නැහැ අපි හෙයාර් ස්ටයිල් කරද්දී. මේ වගේ බ්‍රේඩින් හෙයාර් ස්ටයිල් වලට වැක්ස් යූස් කරන්න පුළුවන්. ගොඩාක් ගාගන්නේ අපි අර හෙයාර් අර මේ ෆ්‍රිසි වෙච්ච කොණ්ඩ කොටස් එකතු කරගන්න විතරයි අපි මේ අපේ මොකක් හරි පාවිච්චි කරන ප්‍රොඩක්ට් හෙයාර් ස්ටයිල් වලදී යූස් කරන්නේ. ආයෙ බලන්න කොණ්ඩ කොටස් තුන තියෙනවා. අලුතෙන් කොණ්ඩ කොටසක් ගන්නවා. මැද කොටසට එකතු කරනවා. හරිම ලස්සනයි මේක කරලා ඉවර වුණාන් පස්සේ. පොඩි ළමයින්ට එහෙම try කරන්න පුළුවන්. පොඩි ළමයිගේ හෙයාර් ස්ටයිල් දැන් අම්මලා ගොඩාක් පොඩි ළමයිට ලස්සන හෙයාර් ස්ටයිල් දාන්න ආසයි. මේ වගේ දෙයක් ඉගෙන ගත්තොත් හරි ලේසියි. පොඩි ළමයෙක්ගේ පොඩි ෆන්ක්ෂන් එකකට උනත් ළමයෙක්ට මේ වගේ හෙයාර් ස්ටයිල් එකක් දාගෙන යන්න පුළුවන්. බලන්න අලුතෙන් කොණ්ඩ කොටසක් කරන් මැද කොටසට එකතු කිරීම විතරයි විශේෂත්වයට තියෙන්නේ. අර කොණ්ඩේ ගොතද්දි හොඳට ටයිට් එකට ගොතන්න ඕනේ. ගොතනකොට තමයි අර ඒක ලූස් එකට ගොතනද ටයිට් එකට ගොතාගත්තොත් තමයි ලස්සන අන්තිමේදී ෆිනිෂින් එක ලස්සන වෙන්නේ. හැමතිස්සෙම හෙයාර් ස්ටයිල් කරන යාළුවෝ හොඳට දෙයක් හිතට ගන්න. හෙයාර් ස්ටයිල් කොයි වෙලාවෙත් පිළිවෙලට කරන්න එපා. ඉගෙන ගන්න කාලේ මුල් කාලේදී නිදන් වුණත් හරි පිළිවෙලටම කරන්න. ඒතකොට තමයි අපිට ලොකු හෙයාර් ස්ටයිල් කරද්දි පිළිවෙලට කරන්න පුළුවන්. දැන් හෙයාර් ස්ටයිල් එක අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ. පල්ලෙහාට ඔය විදිහට ගොතා ගන්නවා. ගොතාගෙන ඉවර වෙලා රබර් බෑන්ඩ් එකක් දාගන්නවා. බලන්න ලස්සනයි නේද? ලේසියට කරගන්න පුළුවන් ලස්සන හෙයාර් ස්ටයිල් එකක්. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරන්න. වීඩියෝ එක කැමති නම් වීඩියෝ එකට like කරන්නත් අමතක කරන්න එපා. Thank you.